හයි මම දැනට සති 33ක ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්. මම අද කතා කරන්න ඉතින් මගේ අත්දැකීම් බෙදා ගන්න හිතුවා ගර්භණී කාලේ ඇති වෙන දියවැඩියාව ගැන. ගෙස්ටේෂනල් ඩයබටිස් කියන තත්ත්වය ගැන. මගේ පළවෙනි බබාට මට ඒ තත්ත්වෙ තිබුණ නැහැ. මට දැන් මගේ දෙවෙනි බබා. එයාට ඒ තත්ත්වය ඇවිල්ලා තියෙනවා. මට සාමාන්‍යයෙන් සති 12ට කලින් කරන PPBS ටෙස්ට් එකෙන් තමයි මම ඒ ගැන දැනගත්තේ. මට 111ක් මට මතක විදිහට තිබ්බේ. ඊට පස්සේ කරා මේ මොකද්ද OGTT එක. ඒකෙනුත් දෙවෙනි පැය 180 ගානට තිබ්බා. ඊට පස්සේ තවත් ටෙස්ට් වගේක් කරා. ඒ ටෙස්ට් කරාට පස්සේ VOG ඩොක්ටර් මට කිව්වා ඔයාට පුළුවන් කෑමෙන් කන්ට්‍රෝල් කරගන්න කියලා. ඉතින් මං එදා ඉඳන් අද වෙනකන් කෑමෙන්ම තමයි කන්ට්‍රෝල් කරගෙන යන්නේ. ඇත්තටම ඒක මම ගොඩක් පැන් රස කන්න ආසයි. පැන් රස කන කෙනෙක්. ඉතින් ඒක මට ලේසි වුණේ නැහැ. ඒ වුණාට අර මුලින් අමාරු වුණා. දැන් නම් මට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. තේ එකක් බිව්වත් සීනි නැතුව තමයි බොන්න කැමති දැන්. දැන් නිකන් අර සීනි දාලා තිබුණා කියනකොට අප්පිරියාවක් වගේ තියෙන්නේ. ඉතින් මුකුත් බෙහෙතක් තාම මම ගත්තේ නැහැ. මොකද මොනවා වුණත් අර පරිස්සම් වෙනවා. ගොඩාක් පරිස්සම් වෙනවා. මම සතියෙන් සතිය BSS ටෙස්ට් එක කරනවා. ඉතින් මම දන්නේ නැහැ තාම සීස කරයිද නෝමල් කරයිද කියලා දන්නේ නැහැ. මොනවා වුණත් මම ඔයාලටත් කියන්නේ පුළුවන් තරම් කැමෙන්ම කන්ට්‍රෝල් කරගන්න බලන්න. මොකද ඒක එච්චර අපිට පුළුවන්. ඒක අර මුලින් අමාරු වුණත් ඒක පුළුවන්. ඉතින් මට මගේ මම channel කරන VOG ඩොක්ටර් කිව්වා සමහර අම්මලා බෙහෙත් කරත් එයාලගේ අර කන්ට්‍රෝල් නැති වෙන හින්දා ලොකු අපහසුතාවයන් වලට ලක් වෙනවා කියලා. ඉතින් ඒකින්ද මට හිතුණා මේ වගේ වීඩියෝ එකක් කරන්න. ඔයාලට ඒ තත්ත්වයේ තියෙනවා නම් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් තරම් කන්ට්‍රෝල් කරගන්න. එතකොට ඔයාලට බෙහෙත් නැතුවම මුළු ප්‍රෙග්නන්සි පීරියඩ් එකම පරිස්සම් වෙන්න පුළුවන්. ටෙස්ට් ගොඩකුත් කරා මට